පාර්ලිමේන්තු වටරවුම වසර පොළොව මංසන්දිය මේ වෙනකොට රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් පිරීලා ගිහිල්ලා තියෙනවා. පොලිසිය විරෝධතාකරණ අතර යම් නොසන්සුන්තාවයක් ඇති වුණත් රැකියා විරහිත උපාධිධාරීන් මේ ඉල්ලීම කරන්නේ NPP ආණ්ඩුවේ කුණුදුල් බජට් එක ඉදිරිපත් කරලා තුන්වෙනි වර සභා සම්මත කරන්න යන අද දිනේ දවසේ මේගොල්ලෝ මේ ඉල්ලීමක් විදියට කරන්නේ මේ වෙනකන් ඉන්න සියලුම රැකියා විරහිත උපාධිධාරීන් පොදු ස්කීම් එකක් යටතේ රැකියා ගත කරන්න කියලා. NPP ආණ්ඩුව බලයට එන්න කලින් රැකියා විරහිත උපාධිධාරීන්ට කිව්වා රැකියා විරහිත උපාධිධාරීන්ගේ ජීවිතේ ස්වර්ණමය යුගය එළඹෙන්නේ NPP ආණ්ඩුව බලයටපත් වීමත් එක්ක කියලා. නමුත් NPP ආණ්ඩුව බලයට ගෙන්න මේගොල්ලෝ උදව් කරා සහයෝගය දුන්නා කතිර ගහව මේ පිරිස් NPP කුරුඳුල් බජට් එක ඉදිරිපත් කරන වෙලාවේ මේ රැකියා විරහිත උපාධිධාරීන් පොදු වැඩපිළිවෙලක් තුළ බඳවා ගැනීම කියන කාරණේ මේ අයවැය තුළ අතුරත් කර නැති හින්දා මේ උපාධිධාරීන් දැන් නොසන්සුන්තාවයකට පත් වෙලා ඉන්නවා සහ ඔවුන් හරිම අවිනිශ්චිතතාවයක ඉන්නවා ඔවුන්ගේ අනාගත රාජ්‍ය සේවයට එකතු වීමේ රාජ්‍ය රැකියා සිහිනය බොඳ වෙයි කියලා. කෙසේ වෙතත් 17 වෙනිදා සිට 20/25 3/21 අද දින දක්වා අඛණ්ඩ සත්‍යාග්‍රහයක් කරමින් මේගොල්ලෝ මේ ඉල්ලීම කරලා 21 වෙනිදා අද අවසාන උද්ඝෝෂණය සිද්ධ කරමින් ආණ්ඩුවට කියන්නේ අපිට මේ රැකියාව ලබා දෙන්න කියලා කියන්නේ. ඉතින් මේගොල්ලන්ගේ මේ ඉල්ලීම සාධාරණයි. එනි රැකියාව විරුද්ධ උපාධාන 35කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. රාජ්‍ය සේවය තුළ වසර 5කට අධික කාලයක් රාජ්‍ය සේවයට සේවකයන් බඳවා නොගැනීම නිසා බිහිවෙච්ච පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. මේ වගේ සිටුේෂන් එකක් මේ ඉතිහාසෙ ඇති වෙලා නැහැ. මේ ආණ්ඩුවට සම්පූර්ණ හැකියාව තියෙනවා මේ උපාධිධාරී රැකියාගත කිරීමක් සිද්ධ කරන්න පොදු ස්කීම් එකක් යටතේ. නමුත් ආණ්ඩුව ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය ඉස්සර කරගෙන මේගොල්ලන්ට දුන්න පොරොන්දු අමතක කරගෙන කටයුතු කරන බව තමයි රැකියාව විරුද්ධ උපාධිධාරීන් ආණ්ඩුවට එල්ල කරන චෝදනාව වෙන්නේ. ඔබත් රැකියාව විරුද්ධ උපාධිධාරියෙක් නම් ඔබේ අදහසත් කමෙන්ට් එකකින් පල්ලෙන් දක්වන්න අමතක කරන්න එපා.